ඉන්නේ නැත්නම් ඇතුළේ. මහපාර අයිනේ පොඩ්ඩක් මෙහෙම කඩේ ඉතින් ඇතුලේ පේන්නේ නැහැ වැඩ කරනවා. මහපාරට පේන්නේ නැහැ. මහපාරට පේනවා. පේනවා. පොඩි ඉඩක් මේ වගේ චූටි ඉඩක් තියෙනවා. යට දාන කරි කොහෙද ඉතින් කියන්නේ බෝලවල. සුදුසු ඉඳලානේ. මේකෙත් නඩ් දෙක අන්දනස්තු මන්ද එකක් වැඩියෙන් තද වෙලා එකක් අඩුවෙන් තද වෙලා. ඔව්. අර පැත්ත තද කරන්න මේ පැත්ත චුට්ටක් බුරුල් කරලා වගේ. හරි බලන්න. එතන ගියාද? නෑ ගියේ නැහැ. ඒ වුණාට ওই පැත්ත බුරුල් කරලා අර පැත්ත චුට්ටක් තද කරන්න ඕනේ වගේ තත්ත්වය. ගොඩක් බුරුල් කරන්නත් නැහැ ඉතින්. අර පැත්ත යන්න පුළුවන් මට නෑ. දැන් ඉතින් අරන් ගිහලා අදි අදි. හරි සූම් වල හැවෙන්නේ. යට පැත්ත. දැන් නඩත්තු කරනවා තියෙනවා. ඔව් එතන තමයි උනට වැටෙන්නේ නැහැ ඔය. මේ කට හරිද ඒක? මොකද අලුත් දාපු කට ප්‍රශ්න නැහැ. ඒක හරි ඒ කටවල හරි. මේ ටැපට් නේ අර සීල් එක පැත්තක විතරයි දෙන්නේ අර ටැපට් එක අර ඇක්සල් එක. ඒකත් ගන්න නේද? ඒක මේකේ හැටි නේද? නෑ ඒ වෙනස ප්‍රශ්න නේද? ප්‍රශ්න නැහැ වගේ ඉතින් හැම ඒක දීච්ච විදිය. ඉච්චරනේ දෙන්නේ හෙට් එක වෙනස. පස්සේ චුට්ටක් වෙනස් වෙලා නේ. හරි. හරි. ඔව් පොඩ්ඩක් විතර වෙනස් වෙලා. නෑ නෑ මේකේ ඇතුලේ සද්ද වෙනස් වෙලා පොඩ්ඩක්. ඔව් ඔව්. දුම් යනවා. ඒ හරි ලීක් යනවා. එහෙම තමයි පොඩ්ඩක් යනවා දැන්. පොඩ්ඩක් ස්ටාර්ට් කරන්න වෙනවා ටික. ඔය සද්ද නිකන් අමුතු වෙන ටික ඉස්සරට. නෑ අරවා වෙනස් කරාම වෙන්න වෙනවා. ඕෆ් කරේ නෑ. මේ ඕෆ් නේ. ඕෆ්ද? ලයිට් එක එන්නේ නැතද උගේ. ලයිට් එක එන්නේ නැද්ද? කොළ ලයිට් එක? කරන්ට් ප්‍රශ්නයක් ආවම ඉතින්. නෑ කොළ ලයිට් එක එන්නේ නැත්නම් ඉස්සරහ. එන්න ඕනේ.